හායි කොහොමද ඔයාලට අද මම වීඩියෝ එකකින් ගෙනාවේ ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ඒ කියන්නේ ප්‍රෝටීන් බහුල කැඳේ එකක් හදාගන්නේ කොහොමද කියලා මස් මාළු කිරි බිත්තර නැති වෙලාවකට අපිට මේ කඩල තියෙනවා නම් මේකෙන් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් ඉස්සෙල්ලා මේ වගේ කඩල ටිකක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට රැයක් එළි වෙන්න ප්‍රගෙන තියන්න ඊළඟට අපිට ඕනි වෙනවා පොල් කිරිත් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕක පොල් කිරි ගන්නවා නම් හොඳයි. ඊළඟට මම මෙතනදී යොදාගත්ත නට්ස් පවුඩර්, ගෙදරදීම හදාගත්ත නට්ස් පවුඩර්. මේකේ වීඩියෝ එකක් තියෙනවා. මගේ වීඩියෝ ලිස්ට් එකේ ඒකත් බලන්න. මම දැන් හොඳට මේ කඩල පෙඟෙන්න දාගත්ත කඩල ටික වතුර ටිකක් එකතු කරලා ටිකක් ඝනකමට වෙන්න බ්ලෙන්ඩර් කරගන්නවා. ඕගොල්ලන් මෙතනදී ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට බබා කන්න ප්‍රමාණයට හදාගන්න. මම උදේ වරුවක තමයි මේ දෙන්න හදන්නේ. මෙන්න මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මෙතනදී ඕගොල්ලන්ට පොල් කිරි ටිකක් දාලා බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. මම නම් වතුර චුට්ටක් දාලා තමයි බ්ලෙන්ඩ් කරේ. හොඳට මේ වගේ ඇට හිටින්න නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ මේ පල්ප් එක පෑන් එකක් ලිපේ තියලා ඒකට දාගන්න. ඊළඟට ඒකටම පොල් කිරි අපි ගත්ත ප්‍රමාණය හොඳට දාගෙන කවලම් කරගන්න. මෙතනදී ඕගොල්ලන්ට තලපයක් වගේ කියන්නේ ටිකක් ගානට දෙන්නත් පුළුවන් බබාලට කන්න. ඒගොල්ලන්ගේ රුචිකත්වය අනුව. එහෙම නැත්නම් මේ විදිහට ටිකක් උතුරවුවට පස්සේ පොල් කිරි වැඩිපුර දාලා උතුරවුවට පස්සේ කැඳේ එකක් විදිහට දෙන්නත් පුළුවන්. මෙතනදී ඕගොල්ලන්ට ලුණු ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් අවුරුද්දට වැඩි නම්. ඒ වගේම ඉදුණු කෙසෙල් ගෙඩියක් එකතු කරගන්නත් පුළුවන්. මගේ බබාට අවුරුද්දට වැඩි හින්දා මම ලුණු චුට්ටක් එකතු කරගත්තා. මේකේ ඇත්තටම අමුතු රසයක් තියෙන බබාලා ආසාවෙන් කනවා. මෙතනදී මට කියන්න ඕනේ මම වෙනදට මගේ හදන රෙසිපි එකේදී මම සුදු ලුණු චුට්ටක් තෙල් දාලා සුදු ලුණු චුට්ටක් තෙල් දාලා ඒක මම මේකට එකතු කරගන්නවා. අද නම් මම එහෙම එකතු කරගත්තේ නැහැ. ඔක්කො පොල් කිරි ටිකක් විතරයි එකතු කරගත්තේ. මේ විදිහට මේ වගේ පදම එනකන් හොඳට හැඳි ගන්න. ඊට වඩා දියාරුවට ඕන නම් ඕගලන් පොල් කිරි පොඩ්ඩක් වැඩිපුර දාලා මේ විදිහට හදාගන්න. මම මේකට උදින් නට්ස් පවුඩර් ටිකක් එකතු කරගත්තා. මගේ බබා අවුරුද්දට වැඩි හින්දා ඕගලන්ට නට්ස් පවුඩර් වෙනුවට රටඉඳි සිරප් එහෙම නැත්නම් කෙසල් ගෙඩියක් වගේ යොදා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක අදත් ඕගලන් අරබුවාට බොහොම ස්තුතියි. ආයෙත් අපි දවසක හමු වෙමු.